Hi, welcome back to Gigi's Diary. After long time, ඉතින් ඔන්න ආයෙත් අලුත් vlog එකක් අරගෙන මං ආවා ඔයාලා ළඟට. ඉතින් මේ vlog එක ඇත්තටම මේ වීඩියෝ එක ටිකක් මාසයක් විතර පරණයි. ඒ වුණාට හදන්න වෙලාවක් හොයාගන්න තමයි මට බැරි වුණේ. කොහොම හරි ඉතින් මං අන්තිමට වීඩියෝ එක හැදුවා. ඉතින් යාළුවනේ අපි මේ යන්නේ අපේ මාස්ටර් එකේ ෆයිනල් ඩේට් එක. මේක තිබ්බේ නෙළුම් කුළුනේ. එතකොට අපේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එක, ඩිනර්, එන්ටර්ටේන්මන්ට් ඔක්කොම ඉතින් මේ දවසේ සිදුණා. ඉතින් අපේ මහන්සියේ ප්‍රතිඵලේ අවසාන දවස ඉතින් අපිට හරිම සතුටුයි. මහන්සි වෙලා දෙයක් ඉගෙන ගත්තාම එතකොට ඒකේ අවසානය කරා එද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නේ. මොකද අපි කැපකිරීම් කරලා රෑ නිදිමරගෙන පාඩම් කරලා එක්සෑම් ලියලා ඉතින් ෆයිනල් ඩේට් එනවා කියන්නේ හරිම සතුටුයි. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියපුවාම අපේ රෙජිස්ට්‍රේෂන් එක තමයි ඉතින් මේ තිබ්බේ අපි මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපි ෆොටෝ ටිකක් එහෙම ගත්තා ඒ අතරේ. ඉතින් අපි රෙජිස්ට්‍රේෂන් එකේ පොලිම දීර්ඝ වැඩි හින්දා පොඩ්ඩක් හිටියම ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අද ටිකක් කොහොමත් අපි එන්ජොයි කරලා යන්නත් එක්ක තමයි ආවේ. ෆයිනල් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඉතින් අපිට බයක් නෑ අපි ඔක්කොම හොඳට කරා කියලා. ඉතින් අපි විශ්වාසයෙන් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ අපේ ෆයිනල් ඩේට් එක ආරම්භ වුණේ. හරිම ලස්සන වීඩියෝ එකක් තිබ්බේ. ඉතින් නෙළුම් කුළුණ ගියපයි දන්නවනේ. ඉතින් ඔය විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා එදා. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තට පස්සේ අපේ ප්‍රසන්ටේෂන් පටන් ගන්න කලින් ඒගොල්ලෝ රිෆ්‍රෙෂ්මන්ට් එකක් අපිට දුන්නා. ඉතින් අපි ඒකත් අරගෙන තමයි අපේ ප්‍රසන්ටේෂන් වලට ගියේ. ඉතින් ওই විදිහට අපේ ප්‍රසන්ටේෂන් ඉවර වෙලා ෆයිනල් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. මේන් අපේ කෝඩිනේටර්ස් ඉතින් ඒකත් ওই විදිහට ඉවර වෙලා ඊළඟට අපේ ඩිනර් එකට ආවා. ඉතින් අද හොඳට කන්න තමා තියෙන්නේ. මොකද ඉතින් ෆයිනල් ඩේට් එකනේ. හරිම හිත නිදහස්. ඉතින් ඉගෙන ගන්න අය මම දන්නවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දෙයක් මහන්සි වෙලා කරොත් ඒකේ අවසානයේ මානම සතුටක් දැනෙන්නේ. ඉගෙන ගන්න කාලේ හරි මහන්සි වගේ තමයි. ඒ වුණාට ඒ අවසානය හරිම සතුටදායකයි. ඉතින් ඒ සතුට මෙන්න මේ විදිහට තමයි අපි භුක්ති විඳින්නේ. අපි හොඳට එන්ටර්ටේන් කරා. ඉතින් ෆයිනලි DJ එකේ ඉතින් අපි හොඳට ඩාන්ස් කරලා අපේ ෆුල් රිලැක්සේෂන් එක ගත්තා. මොකද මේ දවස් ටිකේම එක්සෑම් වල පාඩම් කළා හැමෝම හිටියේ හරිම මහන්සියෙන්. ඉතින් අපි හිතුවා ඒ දවසේ තමයි අපිට අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න තියෙන හොඳම දවස කියලා. ඉතින් මේ යාළුවෝ ආයෙත් දවසක අපිට හම්බ වෙයි කියලා ඉතින් අපි හිතනවා. මොකද ෆයිනල් ඩේට් එක ඉතින් කොනිකේෂන් එකට තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි අන්තිමට ඔක්කොම එකතු වෙලා මේ විදිහට එන්ජොයි කරා. ඉතින් මේ ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්න. පේනවනේ. 100ක් නෑ සින්දුවක් දැක්කම ඉතින් ෆ්‍රීඩම් එකේ හරිනවා. අන්තිම පොඩක් එයාලා වීඩියෝ කරා මම ඩාන්ස් කරා. ඉතින් අන්නහම තමයි එදා දවස ගෙවුනේ. ඉතින් යාළුවෝ ඔය විදිහට අපි එන්ජොයි කරලා එද්දී කොහොම හරි 11 විතර වුණා. අපි එදා නැවතුනේ කැලණියේ තියෙන ගවර්න්මන්ට් පෙන්ෂනර්ස් රිසෝට් එකේ. ඉතින් ඊළඟ දවසේ අපිට මොකොත් වැඩක් තිබ්බේ නැති හින්දා ඉතින් අපි හිතුවා අපි කොහේ හරි යන්න ඕනේ කියලා ඒකලා ගෙවල් වලට යමු කියලා කතා වුණේ. ඉතින් අපි හිතුවා අපිට දෙන්නා
අන්කෝල් ප්ලේස් එකකට ගිහිල්ලා පොඩක් එන්ජොයි කරලා යමු කියලා. ඉතින් මේ පේනවනේ කියලා යන විදිය. ඔය විදිහට අපි මෙතනදී උදේ 10ට කලින් තමයි පොඩ්ඩක් එදා මොකද අර ක්‍රිස්මස් ට්‍රී එකේ හින්දා ගොඩේස් පොඩ්ඩක් තිබ්බා ඕපන් කරලා තිබ්බේ නෑ. ඉතින් ඕපන් වුණ ගමන් අපි ඔන්න ඔය විදිහට ගෝල්ඩ් ප්ලේස් එකට ගියා. ඉතින් අද දවසේම අපි කරන්න ඉන්නේ කන්න බොන්න තමයි. අපි බලමු. ඇත්තටම අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආවේ නෑ. ඉතින් අපි ඇතුලෙන් මොනහරි ගමු කියලා තමයි ගියේ. ගොඩක් අපි ඕපන් කරපු වෙලාවෙම ගිහපු හින්දා ගොඩක් රෙස්ටුරන්ට් ඒ වෙලාවේ ඕපන් කරලා තිබ්බේ නෑ. ඉතින් අපි බඩගිනි තිබ්බ දැන් 10ක් විතර වෙලාව කරන්න දෙයක් නෑ. බෑගුත් අරගෙන අපි ඉතින් කරේ මේ ක්‍රිස්මස් ට්‍රී එක ගාව ඉතින් පොඩ්ඩක් හැමෝම ගන්නවා වගේ පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝ ටිකක් ගත්තා. අන්න අය විදිහට අන්න අය විදිහට අපි රෙස්ටුරන්ට් ඕපන් කරනකම් ඉන්නකොට අපිට උදේම ෆ්‍රී මොනවද මේ ඇන්කර් එකේ චොකලට් ඩ්‍රින්ක් එකක් හම්බුනා. අපිට ෆ්‍රී හම්බුනේ ඔන්න බෑ උණුයි හැබැයි ලස්නේ වැඩි. ඔන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි ගියේ මේ රෙස්ටුරන්ට් එකට. ඉතින් අපි ඕඩර් එක දාලා ඔය විදිහට ඉතින් පොඩ්ඩක් කතා කර හිටියා. මොකද ඒගොල්ලෝ ඕඩර් එක කම්ප්ලීට් කරලා අපිට කියන්න කිව්වා. ඉතින් අපි පොඩි chat එකක් දාගෙන හිටියා ඔන්නම. ඉතින් මේ වෙලාවේ නම් හොඳටම බඩගිනි වෙලා හිටියේ. මොකද දැන් 11ටත් කිට්ටුවේ හරිනම් ලන්ච් ටයිම් එකත් ලම් වෙන තරමටම වැඩි කියන්නේ වන්ගෝ ප්ලේස් එකේ ගොඩක් අපිට ආස විදිහේ දේවල් කන්න පුළුවන් රෙස්ටුරන්ට් එකක් ඕපන් වෙලා තිබ්බේ නැහැ. ඒකයි අපිට වෙලා ගියේ. ඉතින් අපි ඕඩර් කරා මේ විදිහට සෑන්ඩ්විච්. මොකද අපි ලන්ච් එකත් තව ටිකකින් ගන්න යන හින්දා ගොඩක් බඩ පිරෙන දෙයක් උදේට කන්න බෑ කියලා හිතුවා. ඇත්තටම ඉතින් මේ සෑන්ඩ්විච් එක මාරම රහයි. මට මේ රෙස්ටුරන්ට් එකේ නම මතක නෑ. හැබැයි හරිම රහට තිබ්බා. ඔය විදිහට අපි එකී මේකී නොකී හැමදේම කතා කර පැයක් විතර බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා කියන්නකෝ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ගියා shopping කරන්න.
ඉතින් අපේ මේ ඉන්න යාළුවා ඉන්නවනේ. එයාට උදේ ඉඳන්ම ලිෆ්ට් එකක් ඕන වෙලා තිබ්බා. ඉතින් හැම තැනම හොයලා අන්තිමට ඉතින් එයා එකක් ගත්තා. අම්මෝ ඒක ගන්න තිබ්බ අමාරු. ඉතින් මේ නම් අපි ඇවිල්ලා තියෙන මින්සෝ එකට මින්සෝකේ ඔෆර් එකක් දැක්ක තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා ගිහිල්ලා බැලුවා ඉතින් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අය විදිහට ඒ අතර ඉතින් එන්න බැරි වුණ යාළුවත් අපිට මැසේජ් කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා අපිට යාව ගෙන ගන්න බැරි වුණා. එයාට හදිස්සියෙ ගෙදර යන්න වුණා. ඉතින් කොහොම හරි මින්සර්ගේට ඇවිල්ලා අපි ওই විදිහට බඩු බලන අතරේ පේනවනේ ඉතින් chat එකක් දාගෙන හරිම විනෝදයි. යාළුවෝ තුන් දෙනෙක් එක්ක මේ විදිහට ඩේ අවුට් එකක් ගියපුවම මාර රිලැක්ස් එකක් තියෙන. ඒ කියන්නේ ඔක්කොම අපේ මයින්ඩ් එකත් රිලැක්ස් දවසක්නේ. ඉතින් ඒ වගේ දවසකට හොඳටම ගැලපෙනවා මෙන්න මේ වගේ එන්ජොයිමන්ට් එකක්. ඉතින් මේව ඔෆර් දාලා තිබ්බේවා අපි මේ බලන්න. ඉතින් ඒවා තමයි මේ 250 ඉඳන් දාලා තිබ්බා ඒගොල්ලන්ගේ ඔෆර්ස්. ඉතින් ඔය තියෙන අයිටම් ඔක්කොම ඔය දාලා තිබ්බ අඩු ප්‍රයිස් වලට දාලා තිබ්බේ ඒවා. පේනවනේ ඉතින් ප්‍රයිස් අඩු වුණාම ඉතින් අපිට හැමදේම ගන්න හිතනවා දකින දේවල්. සමහර වෙලාවට ඒවා ගෙදර ගෙනියපුවහම ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. සමහර දේවල් නම් ප්‍රයෝජනයක් තියෙනවා. සමහර වෙලාවට හිතෙනවා අපි මේව මොකටද ගත්තේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙම තමයි. මන්න ඉතින් මොනවා හරි ලස්සනට දැක්කම ගන්නමයි හිතෙන්නේ. මේ වගේ ලස්සන චුටි පර්සුත් තිබ්බා. ඉතින් ඒ වගේම පේනවනේ ඉතින් ගොඩක් අයිටම්ස් තිබ්බා. හැබැයි ඔෆර්ස් දාලා ඒගොල්ලෝ එදා ඒ දවසේ ඒකට නෙවෙයි මේ මොනවද හලෝ යාලා බෑ මම ඒවා මේ මොනවද කියලා ඔකත් ඒ හැදෙන කියන්නේ ට්‍රැවල් බොටල් කියලා තියෙන්නේ මොකි කුණුවත ට්‍රැවල් බොටල් ට්‍රැවල් කරනකොට මම පාවිච්චි කරන එකක් වෙන්න තියෙනවා මේ ලෝකෙට මේ ෂෝප් නේ ෂෝප් ඒක ෂෝප් ඒ වලට වැඩක් නෑ අපිට මොකටද පාවිච්චි කරන්නේ ඔය නේ මේක ලස්සන නැද්ද බ්ලැක් එක මිරර් එකක් නෑනේ ඒක කොහොමද තුලනවා දැන් හරි ඔය අල්ලගෙන ඉන්නවා ඉතින් ටෙඩියෝ දැක්කම ඔයාලටත් මේ වගේ පිස්සු හැදෙනවද? අන්න ඉතින් ඒ කලින් ටෙඩියන්ට හරි මාසයි. ෆොටෝ එකක් ගන්නවම. ඉතින් ওই විදිහට අපි එතන shopping කරලා ඇති මේ වගේ තිබ්බා කැම වර්ග. ඊළඟට අපි ගියා ස්පාසිලාන් එකට මට ලිප් බාම් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් අනිත් අයිටම්ත් මොනවද ඔෆර්ස් එහෙම තියෙන්නේ කියලා ඉතින් අපි බලලා අපිට ඕන දේවල් ස්පාසිලාන් එකනොත් shopping කරා. ඉතින් අද ගොඩක්ම අපි shopping කරන්නයි කන්නයි බොන්නයි enjoy කරන්නයි. ඉතින් ඒ දේවල් නොකර යන්න බෑනේ. Every night are we paradise seems so far away. Still try to buy myself some time to get me to that place. All I want is you. Staying up till we want to. Tell you what, I bet that we could see it new. I wanna let you, nothing to do. Let's throw all our worries away. I know
closer. And I wanted to put all of this in your head, but I can't sing when we're only friends. But I can't sing. ඉතින් ඔය විදිහට shopping කරලා අපි තුන්දෙනා ගියා bubble tea කන්න. මට bubble tea බොන ආසාවක් තිබ්බා. ඉතින් අපි ගත්තේ මෙන්න මේකේ තියෙන chocolate hazelnut shake bubble tea එක. ඇත්තටම කියන්න ඕනේ bubble tea එක නම් මාරම රහයි. ඉතින් ඔන්න ඔය bubble tea එක තමයි අපි තුන්දෙනා ගත්තේ. ඉතින් මේ වෙනකොට lunch time වෙලාවත් ඇවිල්ලා තිබ්බේ. අපි ඒකෙන් හින්දා ලන්ච් එක ගන්න ගමන්ම බබල් ටී එකත් බොමු කියලා අපි ගියා ෆුඩ් කෝට් එකට. ෆුඩ් කෝට් එකට ගිහිල්ලා අපි ඉස්සලාම ඕඩර් කරේ පාකිස්තාන් බිරියානි එකක්. ඇත්තටම ඒකත් මාරම රහයි බිරියානි එක. රියල් ටේස්ට් එක තිබ්බා. මොකද මං ඉන්දියන් කෑම වලට බිරියානි වලට ගොඩක් කැමති. මොකද ඒ වුණාට ගොඩක් තැන්වල ඒ රියල් ටේස්ට් එක එන්නේ නැති හින්දා මං ගන්න කැමති නෑ. ලංකාවේ සමහර තැන්වල බිරියානි කියලා තිබ්බට ඒ රියල් ටේස්ට් එක නෑ. ඉතින් මේකේ නම් නියම පාකිස්තාන් ඒ ටේස්ට් එක තිබ්බා. තමයි මේ බබල් ටී එක නම් මාරම රහයි. ඔයගොල්ලොත් කියොත් මේක බීලා බලන්න. රුපියල් 1500ද කොහෙද ඕනේ මේ බබල් ටී එක. ගානට පාඩු නෑ. මාරම රහයි. මං කාලෙකින් රසටම ටෙස්ට් කරපු බබල් ටී එක. ඉතින් ඒකලා අපි තව බිරියානි එක කාලා මදි පාඩුවට ගත්තා රැපින්. ඔය විදිහට ඉතින් අපි ෆුඩ් කෝට් එකේ අපේ ලන්ච් එක එන්ජොයි කරා. ඉතින් පේනවනේ කතා කරන්න නම් ලෝකේ නැති හැම දෙයක්ම අපිට තියෙනවා. සෙට් වුණාම ඉතින් මොනවද අපි කතා කරන්නේ නැත්තේ කියලා තමයි හිතෙන්නේ. අනාතරෙත් ඔය විදිහට කයි එක ගහා අපි කෑව තව ටිකකින්. මොකද අපි යන්නත් ඕනේ. පැය 3කට අපි තුන් දෙනා යන්නේ. ඉතින් ඔය විදිහට අපි අවසාන දවස අපි සමහර විට ආයි මීට් වෙන්නත් පුළුවන්. ආයි කාලෙකින් මීට් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඉතින් ඒකෙ හින්දා ඉතින් ගොඩක් එන්ජොයි කරා මේ දවස. ඇත්තටම හරිම සතුටු දවසක් වුණා. ඉතින් පේනවනේ අපි මට හිතෙනවා වෙලාවකට අපේ ජීවිතේ අනිවාර්යෙන්ම මේ වගේ දේවල් තියෙන්න ඕනේ. අපි මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා දේවල් කරන්න ඕනේ. ඒ අතරේ අපේ ජීවිතේ එන්ජොයිමන්ට් කියන එක අනිවාර්යෙන්ම අපි ඇඩ් කරගන්න ඕනේ. ඒක තනියම කරන එන්ජොයිමන්ට් සෝලෝ ඩේට් වෙන්න පුළුවන්. එතකොට යාළුවොත් එක්ක මේ වගේ ඩේව්ටින් යන ඒවා වෙන්න පුළුවන්. නැත්නම් වෙන ඔයාගේ හොබි එකක්. එතකොට නැත්නම් ඔයගොල්ලෝ මියුසික් කරනවා නම් ඒ පැත්ත, ඩ්‍රොවිං පැත්ත මොනවා හරි ඔයාලගේ ලයිෆ් එකේ එදිනෙදා එන්ජොයි කරන්න තියාගන්න. මේ ලයිෆ් එක එතකොට කවදාවත් බෝරින් වෙන්නේ නැහැ. අපි බෝරින් කරගන්න නරකයි සහ නෙගටිව් හිතන්න හොඳත් නැහැ. හැම වෙලේම පොසිටිව් හිතන්න. ඉතින් ඔය විදිහට එදා දවස් අපි එන්ජොයි කරලා ඉතින් අන්තිමට අපි තුන් දෙනා පිටත් වුණා මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට ඒ ලස්සන දවසත් එන්න උනා. ඉතින් එහෙනම් ආයෙත් ලස්සන දවසක vlog එකක් අරගෙන ඔයාලා හම්බෙන්න නම් එතකල් subscribe කරලා තියාගන්න. bye bye. It's Diary.